අපි අද බලමු වෙබ්සයිට් එකකින් ඩේටාබේස් වෙබ්සයිට් එකකින් කොහොමද පේමන්ට් එකක් කරන්න කියලා. ඒකට ඔයා මුලින්ම කරන්න ඕනි දැනට වෙබ්සයිට් එකේ තියෙන්නේ ඔන්ලයින් පේමන්ට් නෑ. බැංක් ඩිපොසිට් විතර තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ඔන්ලයින් පේමන්ට් ඇප් එකකින් පේමන්ට් එකක් අපේ account වලට transfer කරලා ඒ දාලා account numbers ටික මේ වෙබ්සයිට් එකේ ස්ටෝර් කරලා තිනවා. ඒ නම්බර් එකට transfer කරලා මේ මං කියන විදිහට පුළුවන් ඔයාලට ස්ලිප් එක අපේ වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා ඔයාලට අපේ වෙබ්සයිට් එකකින් රිසිට් එක ඩවුන්ලෝඩ් කරන්න ලර්නර්ස් එකකින් නැතුව. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. අදාළ account numbers ටික ගන්න මෙන්න මේ මම මේ විදිහට ඔයා මුලින්ම ඔයාලට දීලා තියෙන email එකේ password එක ගහලා අපේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන වම් පැත්තේ උඩ තියෙන ඉරි තුනක් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතන මේ එන මෙනු එකේ තියෙනවා bank details කියලා. ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරාම ආයෙත් මෙහෙම accounts දෙකක් එනවා. මේ accounts දෙකෙන් පළවෙනි account එක දාන්න තියෙන්නේ course payment. ඒ කියන්නේ ඔයා course එක license ගන්න එකේ payment එක කරන්න තියෙන්නේ. මේ පළවෙනි account number එක තමයි. මේ account number එකට payment එක transfer කරලා ඔයාලා කරන්න තියෙන්නේ ආයෙත් තුන ක්ලික් කරලා මෙතන මේ payments කියන එකකින් ගිහිල්ලා මෙතන මේ payment වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් මේ course payment කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා make payment දෙන්න. දීලා මෙතෙන්ට ඔයාගේ student ID එක ගහන්න ඕනේ. student ID එක තියෙන්නේ මෙතන. ඔයාගේ මෙතන දීලා profile වලට ගියාන් පස්සේ මෙතන තියෙනවා මෙන්න rec number RP කියලා. ඒ 856 කින් නම්බරේ තමයි ඔයාගේ register number එක. ඒක මෙතෙන්ට ගිහලා ගහන්න ඕනේ. ගහලා මෙතෙන්ට ගහන්න. ඊට පස්සේ මෙතනින් branch එක තෝරනවා අම්පාරේද 74 වෙනි register උනේ කියලා. දාලා අදාළ මුදල් ප්‍රමාණය දාලා මෙතනින් reason එක දාන්න. දාලා මෙතනින් වාගේ ඒ අදාළ receipt එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා සබ්මිට් දුන්නාන් පස්සේ ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට receipt එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ඔයා කලින් කරපු payments major payment වලට ගිහිල්ලා මේ ඉරිදුම ක්ලික් කරලා මේ payments වලට ගිහිල්ලා කලින් කරපු payment ටික පෙන්නනවා. ඒකට එතනින් පුළුවන් අර මේ නිල් පාට කොටුව උඩ ක්ලික් කරලා receipt එකක් මෙන්න මේ print කියන බටන් එක ක්ලික් කරලා print කරගන්න. ඔව් හරි. එතකොට මේ තියෙන්නේ අදාළ receipt එක මෙතනින් ඔයාලා download දීලා download කරගන්න පුළුවන්. ඒතර ඒ විදිහට තමයි වෙබ්සයිට් එකකින් අපේ payment එක කරන්න නිසා receipt එක download කරන්නේ.